නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරහතු භාග්‍යවතු බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු. කාමාදී භවත්‍රය ආවරණය කරමින් මේ සක්වල ගැබ පුරා වැඩ සිටින සම්මුති පරමාර්ථ මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා. සාදු. ප්‍රවේශ දේශනය ආරම්භීමට මත්තෙන් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි දේශනයට පෙර වීඩියෝවෙන් මෙතෙක් පෙන්වූ දේවල් යලි මතක් කර ගැනීම. මුලින්ම කළේ පින්තූර කීපයකින් බුදු හසිරිය පෙන්වීම. දෙවනුව වචන මාත්‍රයකින් නමුත් උන්වහන්සේට වන්දනා කරලා සියලු සත්වයින්ට මෙත් වැඩුවා. මේ දේශනමාලාවේ පරමාර්ථය පෙන්වීමයි තෙවනුව කළේ. පරමාර්ථය තමයි අප බුදු සසුන පවිත්‍රව චිරකාලයක් රැක ගැනීම. ඒ පරමාර්ථය සපුරා ගැනීමට කරන මේ දේශනමාලාවේ අරමුණ පෙන්වීමයි සිව්වනුව කළේ. කුමක්ද අරමුණ? අරමුණ තමයි ගෞතම බුදු සසුන අද පවතින තැන මත ලෞකික ලෝකෝත්තර දෙමාර්ගය සකසා ගැනීම අභියෝගයක් බව පෙන්වා දීම. ඔය පෙන්වා දීම ආරම්භන අද කෙටි දේශනයට පදනම් වන බුද්ධ දේශනා දෙකත් අටුවා සටහන පෙන්වීම පස්වනුව කළා මතක ඇති. අවසානයේට අද දේශනයේ අරමුණ පෙන්වුවා. අරමුණ තමයි පැහැදිලි පසුබිමක් යටතේ පැහැදිලි අරමුණක් උදෙසා කෙරෙන කෙටි දේශනමාලාවට ප්‍රවේශය සකසා ගැනීම. ඔය අරමුණ කියවෙන පදපේළියේ මුලම තියෙන පද දෙක ඉතා වැදගත්. ඒ පැහැදිලි පසුබිමක් කියන පද දෙක. ඕනෑම බුදු සසුනක් අපවිත්‍ර වෙමින් ටිකෙන් ටික වැසී යන්න පැහැදිලි පසුබිමක් තියෙනවා. අන්න ඒකට තමයි ශාසන අන්තර්ධානය කියන්නේ. ශාසන අන්තර්ධානය කියන පද දෙක ඇතුළේ තියෙනවා අද අප නොදන්න කාරණා ගොඩක්. ඒ මොනවද කියන එක මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. නැත්තේ සෝපාක නැමැති මගේ පළමු නාලිකාවේ ඒ දෙකම පැහැදිලි මූලාශ්‍ර මත විස්තර කරලා තියෙන නිසායි. ඒ නාලිකාවේ තුන්වන කෙටි දේශනය නරඹන විට ශාසනය කියන ධර්මතාවත් හතරවැන්න නරඹන විට ශාසන අන්තර්ධානය කියන ධර්මතාවත් හොඳින් වැටහෙනවා. ඉදිරියට යන්න පෙර ඒ කෙටි වීඩියෝ දෙකක් නරඹන්න අහන්න. එහෙම ඉල්ලන්නේ ඉදිරිය වටහා ගැනීමට ඒවායින් ලැබෙන රුකුල බලවත් නිසායි. දැන් අද දේශනයට යමු. ඉහත කී ලෙසින් නොව මදක් වෙනස් කරලා කීවොත් අද දේශනෙන් කෙරෙන්නේ ශාසන අන්තර්ධානය කියන පැහැදිලි පසුබිම තුල ඉඳිමින් නමුත් අපට දෙලොව වැඩ සලසාගත හැකි බව පෙන්වා දීමට ප්‍රවේශය සකසා ගැනීම. දෙලොව වැඩ සකසාගත හැකි බව මෙවන් දේශන තුලින් හෝ වැටහෙන අයට අද පවතින සසුනෙන් පවා ලෞකික ලෝකෝත්තර දෙමගම උනත් සකසා ගැනීම අභියෝගයක් නෙමෙයි. නොවැටහෙන අයට වටහා ගන්නා තාක් ඒ මාර්ග දෙක සකසා ගැනීම අභියෝගයක්මයි. එය පැහැදිලි අභියෝගයක් බව බුදු පියාණන් පිරිනිවන් පෑ අලුත සිදු වූ දෙයකින්ම සනාථ වෙනවා. බුදු සසුනක පවිත්‍රත්වයේ ඇති අසිරිය වටහා ගන්නත් එක්ක එයත් ඉතා කෙටියෙන් කියන්න. බුදු පියාණන් ජීවමාන කාලේ ආතුමා නගරේ හිටිය කරණවැයමියෙක්. ඒ කියන්නේ කොණ්ඩ කපන කෙනෙක්. එයා වයසට ගිහින් මහාන වුණා. පුතුන් දෙන්නත් මහාන කෙරෙව්වා. කාලය ගත වෙද්දී බුදු පියාණන් කුසිනාරා නුවරින් නික්ම ආතුමා නගරයට එන බව ආරංචි වුණා. උන්වහන්සේට දානයක් දිය යුතුයයි තීරණය කළ ඒ භික්ෂුව ගිහි කල පුතුන් වූ සාමණේර දෙනම කැඳෙව්වා. කැඳවා උපකරණත් අරන් නගරයට ගිහින් කොණ්ඩ කපලා දානෙට අවශ්‍ය බඩු එකතු කරන් එන්න කීවා. සාමණේර දෙනම එහෙම කළා. නිසි දින පිළියෙල වූ දාණය පිළිගන්වන්න සැරසෙන විට දානෙට බඩු රැස් කරගත් ආකාරය බුදු පියාණන් විමසා දැනගත්තා. අන්න එතනදී තමා විනය ශික්ෂාපද දෙකකුත් පනවලා දානය ප්‍රතික්ෂේප කළේ. භික්ෂුව නිහඬ වුණා. නමුත් වෛරී සිතක් ඇති කරගත්තා. ටික කාලෙකින් බුදු පියාණන් පිරිනිවන් පෑවා. ඒ වන විට කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටියේ පාවා නුවර.
පිරිනිවනින් 7 වන දින 500ක් පමණ අතවැසියන් සමග උන්වහන්සේ කුසිනාරාවට වඩින විට අතරමඟදී අර කී මහලු භික්ෂුව හමු වුණා. බුදු පියාණන්ගේ පිරිනිවීම දැනගත් ඒ භික්ෂුව සතුටු වී මෙහෙම කිව්වා. අපිට මෙහෙම කරන්න එපා, අරම කරන්න එපා, මෙහෙම කරන්න කියා සීමා පැන වූ ඒ මහා ශ්‍රමණයාගෙන් දැන් අපි නිදහස්. දැන් අපිට කැමැත්තක් කළ හැකියි. ඕක බුදු පියාණන් කාලෙම වෙච්ච දෙයක් නේ. ඉතින් අද ගැන කියනම කියමු. ඒ කොහොම වුණත් ඉහත දැක්වූ කියමන ඔස්සේ නුවණ මෙහෙය වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නොබෝ දිනකින්ම ධර්ම සංගායනාවක් කළ යුතු බවට තීරණය කරනවා. ඇයි එහෙම තීරණය කළේ? එහෙම කළේ සසුනේ පවිත්‍රත්වය පිණිස. එසේ පවිත්‍රව මේ සසුන නොවන්නට මේ කතා කරන මමත් අද මිය ගොස් නැතිනම් බන්ධනාගාරයක, ඒත් නැතිනම් මානසික රෝහලක, ඒ කිසිවකට නොවැටී ඉන්න මට පිහිට වූ මේ සසුනේ පවිත්‍රත්වය පිණිස, චිර පැවැත්ම පිණිස හැකි පමණින් අද දින මං අරඹන්නේ තනිව කරන සංගායනාවක් බඳු දෙයක්. එවැන්නක් කරන්න තීරණය කළේ අන් කිසිවක් නිසා නෙමේ, බුදු පියාණන් බඳු ත්‍රිපිටකයට හා මහරහතන් වහන්සේලා බඳු අට කතාවලට පටහැනි දේ අද අහන්න, දකින්න, කියවන්න ලැබෙන නිසා. දැන් දේශනයට පෙර පෙන්වූ පළමු මූලාශ්‍රයට යමු. යන්නේ ඉහත කී ලෙසින් ප්‍රවේශයේ සකසා ගන්න. පළමු මූලාශ්‍රය කියන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයත් සූත්‍රයක කොටසක්. බුදු පියාණන් ජීවමාන කාලේ පවා අරහත්ත්වයේ ප්‍රකාශ කරපු ආකාර 5ක් එහි සඳහන් වෙනවා. වැදගත්කම නිසා ඇහෙන්නත් සලස්සනවා, හොඳින් අහගන්න. මෝඩකමට අරහත්ත්වයේ ප්‍රකාශ කිරීම තමයි පළමුවෙන්. ඒ කියන්නේ අරහත් වෙලා නැහැ. නමුත් මොනවා හෝ දෙයකට රැවටිලා තමා අරහත් කියලා හිතාගෙන අරහත්ත්වයේ ප්‍රකාශ කිරීම. දෙවැන්න ලාභ සත්කාර ලැබීමේ පාපී සිතින් අරහත්ත්වයේ ප්‍රකාශ කිරීම. උමතුවෙන් අරහත්ත්වයේ ප්‍රකාශ කිරීම තෙවැන්න. අදිමාණයෙන් අරහත්ත්වයේ ප්‍රකාශ කිරීම සිව්වැන්න. පස්වැන්න තමයි සැබවින්ම අරහත් උතුමෙක් සහේතුකව අරහත්ත්වයේ ප්‍රකාශ කිරීම. දැන් මදක් ආපසු හැරී බලන්න අරහත්ත්වයේ ප්‍රකාශ කරන පළමු ආකාර 5ම හිස් දේවල් නෙමෙයිද කියලා. ගණිතමය වශයෙන් කීවොත් 5න් 4ක්ම බොරු ප්‍රකාශ. අද ඉන්න බෞද්ධයින්ට ඔය ටික වැටහෙනවද? නැති බව නුවණැති අයට මනවින් වැටහෙනවා. කෙනෙක් මං අරහත් කියා කී සැනින් එය අහන අය ක්‍රියා කරන ආකාරයෙන්ම. මේ ගැන කිව යුතු ඉතිරි කරුණු මනවින් ගොනු කරගන්න දැන් අද පෙන්වූ මූලාශ්‍රය දෙකටත් යනවා. එය සුත්ත නිපාතයට අයත් කග්ග විසාන සූත්‍රයේ සඳහන් පළමු ගාථාව. ඒට අනුව අරහත් උත්තමයෙකුගේ ස්වභාවය තමයි කංගවේනෙක් මෙන් තනිව හුදකලාවේ විසීම. පාලියෙන් කග්ග විසාන කියන්නේ කංගවේනට. උත්තම වූ රහතන් වහන්සේලාගේ එබඳු ස්වභාවයකට ගරු කිරීමක් වශයෙන් තමයි මේ නාලිකාවට කග්ග විසාන කියන නම යෙදුවෙත්. දැන් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් බුදු පියාණන් ජීවමාන කාලෙත් ගම් නගරවල පිරිස් එක්ක සැරියුත් මුගලන් ආදී උත්තමයින් පවා වාසය කළා නේද කියලා. ඇත්ත වාසය කළා. නමුත් වාසය කළේ කංගවේනෙක් වගේම තනියෙන්. මේ කියන තනිකම ආකාර දෙකකින් වටහා ගත යුතුයි. එකක් තමයි මහා කරුණාව නිසා පියවි සිහියෙන් සුළු කාලයක් පුහුදුන් අය සමග වාසය කිරීම. එසේ කළෙත් දෙලව සිත සලස ගන්න අය හමුවේ පමණයි. වැඩිපුර කාල සීමාව හිටියේ ආර්ය තුෂ්ණිම්බෝධ භාවය කියන තනිකම එක්ක. මූලාශ්‍රය 3 කියන අටුවා සටහනත් කියවලා හොඳින් නුවණින් විමසා බලන්න. අද රහත්යයි කියන අයගෙන් ඔය ලක්ෂණ විද්‍යාමාන වෙනවද? නැති බව වැටහෙනවා ඒ අයගේ ඇවතුම් පැවතුම්, ඒ අය කියන කරන දේවල්, ගන්න ආහාර පාන, පරිහරණය කරන ගේ දොර යාන වාහන, ඒ අයගේ ව්‍යාපාර කර්මාන්ත, ඒ අය කරන තර්ක විතර්ක, ඒ අය අසුරු කරන පිරිස් ආදිය කාලයක් නුවණින් නිරීක්ෂණය කරන විට අනතුරුව වැටහෙවි අරහත් බවට කළ ප්‍රකාශ ඉහත කී පළමු ආකාර 4න් එකකට අයත් බව.
එහෙත් එසේ ලබන වැටහීම පවා මේ සසුනේ පවිත්‍රත්වයට හේතු වනවා යන්න කී දෙනෙකුට වැටහේවිද කියා සැක සහිතයි. අද දේශනය මින් නිමයි. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.